අපි මේ කරන්නේ වරදක්ද මල්ලි? වරදක් නම් කලින් හිතන්න තිබ්බනේ සුන්දරි. මල්ලි කෙනෙක් වුණාට මං දැන් වාගේ ආදරවන්තයා. ඔය අක්කලාට වගේ ඇන්ටිලාටත් කැමතිද? චී. මේ අහන. ආදරෙන් අන්ධ වෙලා තමුසට කැමති වුණා තමයි. නමුත් C නම්බර් වලට එහෙනම් මාත් අහන්න බෑ තමුසකි. දෙකේ පන්ති උන්ටත් කැමතිද කියලා. හරි. ඒ වුණාට අපි මේ කරන වැඩවල තේරුමක් තියෙන්න බෑ මල්ලියෝ. අක්කේ මේ අහන්න. ඔය අක්ක කෙනෙක් මම මල්ලි කෙනෙක්. 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 ඒ වුණාට අපි මේ ආදරෙන් ඉන්නේ. එහෙම නෙමෙයි මං කියන්නේ. මගේ වයසත් එක්ක ඔයාට මාව එපා වෙයි. ඔයාට ලස්සන පොඩි කෙල්ලෙක් හම්බුනහම මාව අමතක වෙයි. අම්මට සිරියනවා. කොල්ලට සොරියනවා. ඔය වගේ පඬිත කන්න නොහිත ඉන්නකෝ. අක්ක කෙනෙක් හොයාගත්තම අම්ම කෙනෙක් වගේ බලාගෙන ඉ කියලා කිව්වම මේක අම්මට වඩා කියනවා. සෝරි. එතකොට අපි වඳිනකොට අම්මට පෝරුවේදී වඳිනවද? පිස්සුද? හිතට දැන්නු තැන කරන්දිලා ආදරේ කරන්න. මොකද බයිද සැකද මල්ලි අක්කලාගේ වෙන්න කියලා පෝස්ට් දාලා අහිංසකම ආව දැලේ දාගන්න කලින් ඕවා හිතන්න තිබ්බා. තේරුම් ගනින් අක්කියෝ. ඒ වුණාට ඔයාලා ගෙදරින් මට කැමති වෙයිද දන්නේ නැහැ. අපි වඳිනවද? ඔව් ඉතින් ඒවා හරි කාලෙට වෙයි. කමක් නැහැ ඉතින්. මම බැන්දත්. ඒ මොකෝ? සමහර මිනිස්සු ජීවිතයට එන්නේ රැඳෙන්න නෙමෙයි. මතක ඉතුරු කරලා යන්න. චී. ඒ වගේ ජරාගති මේ මල් ළඟ නැහැ. ඇයි එහෙම කියන්නේ? ඒකට තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ ඇන්න පැන්න කියලා. පැන්න නෑ මන් දුන්නොත් ඉල්ලන්නේ නෑ වටේ කියොත් ගන්නෙ නෑ එකි නෑ එහෙම නෑ